ඉතින් යාළුවනේ අපිට මේ කස්ටර්ඩ් ජෙලි පුඩින් එක හදන්න මෙන්න මේ දේවල් ටික තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් පුඩින් එක හදන්න අවශ්‍ය කරන දේවල් ටික මම මෙන්න මේ විදිහට ලෑස්ති කරගන්නවා. මම පුඩින් එක හදන්න තෝරගත්තේ කොළ පාටයි රතු පාටයි. ඔයාලට කැමති පාටක් තෝරගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම අපේ ජෙලි එක හදාගෙන ඉමු. ඒකට මම මෙන්න මේ විදිහට බෝල් එකකට ජෙලි පැකට් එක කඩලා උණු වතුර දාලා ජෙලි එක සෙට් වෙන්න තියලා තියෙනවා. රතු පාට ජෙලි එකත් අපි මේ විදිහටම හදලා සෙට් වෙන්න තියලා තියෙනවා. ජෙලි එක සෙට් වෙන්න තියලා අපි අපේ කස්ටර්ඩ් මිශ්‍රණය දැන් හදාගමු. ඒකට මේ විදිහට කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 5ක් විතර අරගෙන බෝල් එකකට දාගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර ස්වල්පයක් එකතු කරගන්නවා. වතුර ගොඩාරියක් දාන්නේ නැහැ. ඊට පස්සේ අපි කස්ටර්ඩ් එක මෙන්න මේ විදිහට කැට නැති වෙන්න දිය කරගන්නවා. දැන් අපි කස්ටර්ඩ් එක පැත්තකින් තියලා ජෙලටින් ටික හදාගමු. ඒකට ජෙලටින් තේ හැඳි 5ක් විතර අරගෙන උණු වතුර ටිකක් දාගන්නවා. උණු වතුර ටික දාගෙන මේක අපි හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට අපි මේ ජෙලටින් ටික පැත්තකින් තියලා ෆ්‍රෙෂ් මිල්ක් ටිකයි අපි හදාගත්තු කස්ටර්ඩ් පවුඩර් ටිකයි මේ විදිහට ලිපේ තියලා හොඳින් හැඳි ගන්න ඕනේ. මතක තියාගන්න එක දිගටම අපි මේක හැඳි ගන්න ඕනේ මෙන්න මේ විදිහට. කස්ටර්ඩ් මිශ්‍රණය රත් වෙලා දුම් දාගෙන ඉනකොට අපි මේකට හදාගත්තු ජෙලටින් ටික දාගන්න ඕනේ. ජෙලටින් ටිකක් දාලා අපි මේක තව ටිකක් හොඳට හැඳි ගන්නවා. මේ මිශ්‍රණයටම අපි දැන් වැනිලා ස්වල්පයකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකටම සීනි ටිකත් එකතු කරගෙන හොඳින් හැඳි ගන්න ඕනේ. දැන් අපි මේ මිශ්‍රණය ලිපෙන් බාලා හොඳට නිවෙන්න තියන්න ඕනේ. ඔන්න ඊළඟට අපි සෙට් වෙන්න තියපු ජෙලි ටික කෑලි වලට කපාගෙන ලස්සට බෝල් එක හුරගන්න ඕනේ. කොළ පාට ජෙලි ටික ඇහරුවට පස්සේ මම මෙන්න මේ විදිහට රතු පාට ජෙලි ටිකත් තැනින් තැන ලස්සනට දාගන්නවා. දැන් අපි හදාගත්තු ජෙලි එක උඩින්ම කස්ටර්ඩ් මිශ්‍රණයෙන් ස්වල්පයකුත් එකතු කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. කස්ටර්ඩ් තට්ටු එකතු කරගත්තට පස්සේ අපි ආයෙත් මාරුවෙන් මාරුවට පාට දෙක ජෙලි ටික මෙන්න මේ විදිහට මේ භාජනයට අහුර ගන්න ඕනේ. ජෙලි ටික අහුරලා ඉවර වෙලා අපි කස්ටර්ඩ් මිශ්‍රණය ටිකත් උඩින් දාලා පැය 4ක් විතර ෆ්‍රිජ් එකේ මේක සෙට් වෙන්න තියලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ පැය 4ක් අපි ෆ්‍රිජ් එකේ තියලා එළියට ගත්ත අපේ කස්ටර්ඩ් පුඩින් එක. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න ඕනේ.